දෙර ස්පෝර්ට්ස් ක්ලබ් කරන්න අපි අද දවසේදී ආවේ දක්ෂ යෝන් ක්‍රිකට් තරුවක් හමු වෙන්නේ. ලංකාවේ T20 ෆෝමැට් එකට පබයිදස්ලා අඩු කාලයක තමයි අපිට මෙයාව හමු වෙන්නේ. වේගෙන් පන්දුර පාර දෙන්න පුළුවන් හැකියාව හින්දාම මුළු ලංකාවම මෙයා ගැන කතා කරන්න පටන් ගත්තා. බලන්න මේ කවුද කියලා. මේ තමයි විෂේන් හැලඹගේ. කොහොමද විෂේන්? හොඳ ඉන්නවනේ? මම තමයි මේ දවස් දුකේ ඉන්නවා කියලා. එහෙම දැනගන්නද? දැන් විෂේන් දැන් වාව ගැන ගොඩක් මේ ලංකාවේ ප්ලේස් එක කතා බහ කරන්න පටන් ගත්තේ මේ පවර් හිටර් කෙනෙක් විදිය තමයි. දැන් අපිට අනිත් රටවල T20 ෆෝමැට් එකේ බලමු ගොඩක් පවර් හිටර්ස්ලා ඉන්න වෙස්ට් ඉන්ඩීස්, ඉන්දියා, සවුත් අප්‍රිකා, ඕස්ට්‍රේලියා වල ගොඩක් පවර් හිටර්ස්ලා ඉන්නවා. හැබැයි අපිට එහෙම නැහැ. හයියේ ඕල්ලා ගිහලා හයක් ගහන්න බැට්ස්මන්ලා නැහැ. හැබැයි ඒ අඩුව තියෙද්දි එකපාරට විෂේන් කියලා කොල්ලෙක් ආවා. මිනිහා හොගාලා ගහන්න පටන් ගත්තා. කවුද මේ විෂේන් කියන්නේ කවුද මේ පවර් හිටර් කියලා කතා කරන්නේ. එහෙමනේ අත්‍තරම මේවා ජනප්‍රිය උනේ. ඔහු මම ලංකායි පවයිඩස් නෑ කියල කියන්න පවයිඩස් ඉන්නවා ඕකේ මගේ සම්මාජතිර මතේ අඩත්තල හොඳ ටින්න ඇත්තනමයි මේ ඩොමස්ටික් ලෙබල් එක පැශනල් ටීම් එක තින්නවා ඉතිං මම T20 මේ අන්තිම සීසනය හොඳර හොඳ ලකුණට රීටිය ඉතිං මම සෙමි ෆයිල්ලගේ ෆයිල්ලගේ දෙකම පනය ගැව මං ඒ සීසනගේ ගොඩක් හොඳර කර පනයව පහත්දවේ යව මගේ අපික කතාර මංගක කිර පව හිත කෙනෙක් දෙන්නමක ජරපය කිය පහ පවහිටස ලංකාවේ ඇත්තටම විශ්ය නොහිතන්නේ අනිතරවල සාපේක්ෂ බලම ඉන්නවා ඉන්න අය මොකද ලංකාවේ මම හිතන දසුන් චාරක පැතුම් විස්සංක පවහිටස නෙමේ වුණත් ලයිනී එලියට බෝල ගහගන්න පුළන් ඉතින් පවයිඉතින් කියලාර මම හිතන්න අමුතුවෙන් අපි දේවල් කරන්නවාගේද අර ටයිමින් තමයි මහිතන්න ඔගොඩක් පොන්දේ බෝල අපි ලක්ම ෙල්ලන්ට ලකුණු ආධිකත දස්සු ශානගනිවාන හය ගහන පුළුව මගන වෙස්ටිනිස් පැස්මල බැලුවට පස්සේම අංක මේ අට නමට බැස්මට තෝලා හය ගහන පුලා ඉන්දියන් පලේස තේවගේ ඔස්ට්‍රේලයා සෞද පිට පේස්ලා ඉන්නවා අට නම ඇවිලත් ඔවුන්ලාග බෝල කිය කරන එලියටති ඔව තර අපිට එහම හයක් ගහන්න පුළුව බැස්මක එක පා අඩු දසුන් ශානකයෙන් පස්ස එම කෙනෙක් නැවගතුන මයිතන ඒවගේ තනක තිබිත් තමයි විෂයෙන් කිය නම ජන පෙන් කතගත ආවිෂයෙන් ඔල්ලාගවෙල් හයක් ගහන්න පුළුවන් කියලා ඒකට අම්තර වාසයක් දැන් විෂයෙන් කියන්න ගිය අවුරුද්දේ ලංකාවේ T20 ඩොමස්ටික් T20 එක මෑන් of the සීරිස් වැඩිම ලකුණු ලාභය දෙකම බට පත් වුණා ඒක තමයි ලොකුම ඇචීව්මන්ට් එක අපි ඉගෙන කතා කරන්නේ අනිවාරෙන් මම මේ ටූර්නමන්ටට කලින් එන්න කලින් මම ඩුපස්ටික්කේ ලකුණු ගැව්ව බට මම හොඳ මම දර මේ එම් කරේ පෝජ සත්‍ය ප්ලෑන් අබ්දාගෙන කෝමද මම මේ ටූර්නමන්ටේ ඔල්ලොකු ටූර්නමන්ට් එක් කරගෙන කොමද මන් මේ සීසනේ ලොකු සීසන කරගන්න ඉතින් මං කලින් ඉදම්ම ගොඩ ප්‍රක්ටිස් කර තුසාර සත්්‍ය එක තමයි වැඩිපුරම වැඩ කරේ ඉතින් ලොකු මාස 3-4ක ප්ලෑන්ය කර තමයි ඉසල්ලංකර ඉතින් ම හිතනවන් ඒ ප්ලෑන්ගේ ම අන්තිම සක්සස්ෆුල් වා කිය එකන මේ වාගේ ටාගට තිබද හයිෙන් ගහන්න ඕන කලින්ම තිබ පුරුද්දන ඔව මම ස්කොල හන කාලම බෝල්ඩ හයින් ගන්න ඉතින් අයි මම බැලුව ම අපි කාල දන්න ට මෙච ගන කොල්ල ට පිටසේ මම ගැව්ව මම ඉස්කෝලෙත් ලකුන් ගැව්වා ම ප්‍රශ හයිය ඒකල් ඕකේ වෙලාතින් අර මේ ඩොමස්ටික් ලෙවල්ලට හම් පස්සේ තොට හොඳ ලෙවල් ඇකි ස්කෝල්ට රයිතින් මං අවුරුද්දක් විතර බලාගත්ත කොහොමද මම මෙතන්ට ඉම්බෝල් වෙන්නේ මගේ බිල්ජියකම කොහොම දාගන්න කිීම කෝචස් ලත්තික ලොකු ලොකු දේවල් කතා කරලා ඉතින් මොකද කෝජස්ස දුන්න එකම ඇඩ්වයිස් තමයි මට පලේෝගෙන් පලේ ඔල්ද සච්චි කොත් කෙලෙතින් ඒ පලෑන්ඩර් ම ස්ටික්ුණා මං එක ගැහුවම අවුට්ටන්න ඇතිවුණත් උනත් නැතත් මම මගේ ගේම ගහනගල හිතාව දැන් ගියවද ඩොමස්ටික් එකවා T20 සිරිස් එකේ මෑන් of the සීරිස් විශේෂම මේ ෆයිනල් එකන මං හරි මාසම් බල මැච් එකක් CCC එකත් එක්ක ලකුණු 73ක් ගැව්වා හරිම 73ක් නේ හරිම ලස්සන 73ක් ඒ වගේම ගහම් ෂොට් එකක් දැක්කට පස්සේ හරිම සතුටක් දුන්නා මොකද මේ අපිට මේ වගේ හයියෙන් ගහන කොල්ලෙක් ඉන්නවනේ කිය ඒ මැච් එක ගැන පොඩ්ඩක් කියන්න ඔව් ඒ මැච් එකේදී ඇත්තටම අපි පානදුර ෆයිනල් එක ආපු මම හිතන්නේ ෆස්ට් ටයිම් ඉතින් අපි දෙයන්නයි ගැව්වේ අනික අපේ ප්ලේයර්ස්ලට කැන මාන්ස එක්ස්පිරියන්ස් නෑ දුසාන්නේ මන් විතරයි රටට ගහපු කෙනෙක් කැම දෝෂිත ප්‍රෑන ටෙස්ට් ටීම් එකත් එක්ක ඉතින් ඒක නිසා අපි මේ ටූර්නමන්ට් මේ ෆයිනල් එකට එද්දී අපි ලොකු ප්‍රෙෂර් එකකින් ආවේ මොකද
ඇත්ත කිව්වොත් අපි CCC කියන්නේ හොඳ සයිඩ් එකක්. වනිදු අසලංග ඒ සුදාන හැබැයි වණදුර ගහන නායවා කරපට ගාලේ මේ ඒකෙන් පස්සේ වණදුර වෙලාවට මුත් කිව්වනම් ජීව වනලි හොඳට බැට් කරනවා. ඔය ඊට පස්සේ ඉතින් අපි මැච්චරේද අපි ගොඩක් ප්‍රෙෂරයකින් තමයි ආවේ. මොකද අපි දන්න අපේ බැටිං ලයින්අප් එකක් එච්චර නෑ. මම තමයි දිගටම ලකුණු දාලා හිටියේ ටීම් එකේ. ඉතින් මගෙන් ඒ දේ බලාපොරොත්තු වෙනවා වගේ මම දැනගත්තා. ඒත් අපේ පවර් ප්ලේ එකේ 30ට විකට් 4ක් යනවා. ඒතකොට මායි දුෂි මං දුෂිත් එක්ක කතා කරගත්තා. දුෂියි මේ අපි පොඩ්ඩක් තව ටිකක් අදිමු. ඒක ඇදලා මම ඕවර්ස් දෙකක් තුනක් ටාගට් කරලා අපි ගැහුවා. ඉතින් මං හිතනවා ඒකෙත් මං සක්සස්ෆුල් වුණා. අපි හොඳ ටාගට් එකක් දුන්නා 180ක් විතර දුන්න CCC එකට. හැබැයි ඉතින් CCC බැටි ලයින්අප් එකත් එක්ක ඉතින් අපිට බේර ගන්න බැරුණා. ක්‍රූස්පුල් ගහුවානේ දැන් මේ ඒ සීරීස් එකේ වා තරඟාවලි වීරයා වඩපත් වෙනවා මේ විෂයෙන් ඒක ලොකු ජයග්‍රහණයක් ඒ වගේ මේන් ඩොමෙස්ටික් ලෙවල් එකේ මෑන් ඔෆ් ද සීරීස් වුණා කියන එක ඒ කියන්නේ මොකද හිතේ ඔව් අනිවාර්යෙන් ඒ ඉතින් ඒකේ ලොකු ක්‍රෙඩිට් එකක් මුලින්ම මගේ අම්මලායි තාත්තලායි දෙන්න ඕනේ මොකද තාත්තා නිතරම පස්සෙන් ඉන්න තාත්තා තමයි හැමදේම මාට හැන්ඩල් කරලා මේක දේ කරමු අර දේ කරමු අම්මයි තාත්තයි ගොඩක් පස්සෙන් ඉන්නේ ඉතින් මම අම්මයි තාත්තයිත් එක තමයි ගොඩක් ක්ලෝස් ඉතින් ඒ දෙන්න ගොඩක් බෑකප් එක දෙනවා මට ඉතින් මට ලේසි ගෙදර ඇත්තටම මට යාලා දෙනවා මට ඕන සපෝට් එකක් ඉදිරින් ඉතින් මම හිතනවා මගේ පර්ෆෝමන්ස් වලට ඔක්කොම ඒ සපෝට් එකෙන් තමයි මම ස්ටාර්ට් යන්නේ කියලා. දැන් විෂයෙන් මම හිතන්නේ ඒ දක්ෂතාවය හේතු වුණාට ශ්‍රී ලංකා කණ්ඩායමේ දොර තට්ටු කරානේ. නැත්නම් ඒකෙන් පස්සේ තමයි ඔයාට chance එකක් හම්බෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට යන්න. ඒකනේ කියන්න. ඔව් මං ඊට පස්සේ මට කෝල් අප් එකක් ආවා නැෂනල් ටීම් එකේ සිම්බාබ්වේ ටූර් එකට. ඉතින් මං සිම්බාබ්වේ ගියා. මැච් ගන්න බැලුණාට අපි ඒ සීරීස් එක දිනු පළවෙනි මැච් එක අපි දිනු. ඊට පස්සේ පොඩ්ඩක් අපි පැච් එකක් ඇවිල්ලා අපි මේ මැච් එක බැලුවා. දෙතුන්වෙනි මැච් එක ආයෙ අපි දිනු. ඉතින් මැච් එක ගන්න අමුන්නේ නැහැ බෑනේ. නමුත් ඒ එක්ස්පීරියන්ස් එක වටිනවා. නැෂනල් ටීම් එකත් එක්ක ටූර් එකක් කරනවා කියන්නේ ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මොනවද ලගාත එක්ස්පීරියන්ස් මොනවද? ඔව් මේ ගොඩක් ඉන්න එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා මං අවුරුදු ගණන් ගහපු රටට ගහපු ප්ලේයර්ස් තමයි. ඉතින් එයාත් ඩ්‍රෙසින් රූම් එකේ ඉඳිත් ලොකු වෙනසක් අපි වෙන ඩ්‍රෙසින් රූම් වල ඉන්නකොට ඉතින් මොකද කතා කරන දේවල් අපි මොනවද කරන්නේ ප්ලෑන්ස් ඔක්කොම වෙනස්. ඉතින් ඒ වෙනස ඉතින් මට තේරුණා ඒ ටූර් එක ගියාම ඉතින් මං හිතනවා ඒකෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ ටූර් එකෙන් මගේ ඉස්සරහ කැරියර් එකට ගියා. දැන් විෂයෙන් දැන් කුසල් පැතුම් වගේ ප්ලේස්ලා හිටියා ඒ ටූර් එකේ. මොනවද යාළුවා අර කිව්වේ? ඔව් මං පැතුම් මැච් එක ඕපන් කරා මෙහි ග්‍රීන් රෙඩ් බ්ලූ අර ටූර්නමන්ට් එකක් තිබිලා. ඉතින් ලොකු එක්ස්පීරියන්ස් එකක් පැතුම් මැච් එක ගහන යනකොට පැතුම් අයියා මේ ගොඩක් බෝලර්ස්ලා ටාගට් කරලා ඇටැක් කරනවා. ඉතින් ඒක T20 ක්‍රිකට් එකේ ගොඩක් වටිනවා. මොකද පැතුම් අයියා හරියට බෝලර් කෙනෙක්ගේ පොඩි හරි ලෙන්ත් එකක් හරි ලයින් එකක් හරි මිස් වුණොත් අනිවාර්යෙන් ඒක ගහන එක්ක හතරක් එක්ක හයක්. ඉතින් එයා බෝල මිස්ටේක් එකක් කරන කම ඉන්නේ නැහැ. එයා හොඳ බෝල් ටිකක් පික් කරලා ගහන. ඉතින් මේක අතුල් විකට් එක මැදදී මොකද කියන්නේ? එයා වැඩි කතා කරන්නේ ඇයි මේ හැබැයි යා එළියේදී කියනවා මල්ලි මෙහෙම ගහමු අරම ගහමු කියලා. ඉතින් එයාගේ ඉතින් යාට කතා කරන්නේ නැහැ. යා පිට නිකන් කිව්වත් මල්ලි මෙතන ගහමු කියලා. එයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක එයා කියන දෙයක් කිව්වා. කවුද වාගේ දැන් මේ වර්තමාන ටීම් එක දැන් සිම්බාබ්වේ ටූර් එකේ ළඟින් හිටපු ප්ලේ කවුද? සීනියර් ප්ලේයර්ස්. ළඟින්ම හිටිය කියන්නේ මම දුෂාන් හේමන්ත අපේ ක්ලබ් එකේ. දුෂියත් එක්ක හිටියා. හැබැයි මම මනිදොයත් එක්ක චුට්ටක් ක්ලෝස්. ඉතින් මම මොකද මනිදොත් මම බෝල් එක්ස්පීරියන්ස් බෝල් කරන නිසා මම මනිදොයට පොඩ්ඩක් කැමති. රටතින් විෂයෙන් හැළමගේ කියන්නේ එක පාට අහම්බෙන් මේ තත්තරා ප්‍රීඩකෙක් නෙමෙයි එක පාට ඩොමෙස්ටික් එකේ T20 වල මෑන් ඔෆ් ද සීරීස් වල අප කෙනෙක් නෙමෙයි ස්ටෙප් බයි ස්ටෙප් ස්කූල් ක්‍රිකට් ගහලා කැප්ටන් කරලා ආන 90 ශ්‍රී ලංකාවලා කලර්ස් පෙන්නලා තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඒක කතා කරන්න ඕනේ. දැන් විෂයෙන් වා සෙන්ට් පීටර්ස් එකේ කැප්ටන් හිටියා. ඒ ගැන කියන්න. ඔව් මම සෙන්ට් පීටර්ස් එකේ කැප්ටන් කරලා දැන් අවුරුදු දෙකකට විතර කලින් මම කැප්ටන් කරද්දී අපි හිටියේ ටියර් B එකේ. ඉතින් මුලින්ම කැප්ටන් කරද්දී මට දුන්න ඔපචුනිටි එක තමයි මේක ඉස්කෝලේ උඩට දාලා දෙන්න කියලා ටියර් එකට. ඉතින් මම කෝචස්ටත් එක්කත් කෝචස්ට ගොඩක් උදව් කරා ටියර් එකට දාන්න. ඉතින් මොකද අපි අවුරුදු 7ක් විතර ටියර් B එකේ සෙල්ලම් කරලා ඉතින් අපි හොඳ ප්ලෑන් එකකට ස්ටික් වෙලා අපි මම කැප්ටන් කරපු අවුරුද්දේ අපි ටියර් එකට දැම්මා. මම මතකයි මම සෙමි ෆයිනල් එකේ අපි ෆස්ට් ඉනින් පැරදුනා. ෆස්ට් ඉනින් පැරදිලා මේ අපිට ගහන්න ඕනලා තිබ්බා ලොකු ගානක් යාලට ගහලා අපි දෙන්න. ඉතින් මොකද ෆස්ට් ඉනින් එක පැරදිලා 2 day මැච් එක අපිට එන්න අමාරුයි. ඉතින් අපි ෆස්ට් ඩේ එක ඉවරලා යද්දී හැමෝම මට බැන්නා කැප්ටන්සි එකෙන්මයි එහෙමයි කියලා. ඒත් අවුල නැහැ. දෙවෙනි දවසේ උදේ ආවා. මම ටීම් එකට කතා කරා කෝචස්ටත් එක්ක කතා කරා. ප්ලෑන් එක ස්ටික් වුණා. මම බෝල 32කට විතර 80ක් ගැව්වා. අපි ටක් ගාලා ඩික්ලෙයාර් කරලා ආයෙ යාලා බෝල් අවුට් කරලා අපි ෆයිනල් එකට ආවා. අපේ අවුරුද්දේ ටීම් එක ගොඩක් මොරාල් ටීම් එකක්. මොකද අපි කවුරු වුණත් අපි ටක් ගාලා අභියෝගය අරන් අපි ස්ටෑන්ඩ් අප් වුණා.
දැන් ඒවා කැප්ටන් කරා ඊට පස්සේ ඔයා ශ්‍රී ලංකා අන්න 19 team එකට select වුණා. ඒ ගැන තියෙනවා. ඔව් මං අන්ලයින් ටුවර් පහක් විතර ගිහලා තියෙනවා. අනියම පහක් ගිහලා තියෙනවා. ඕකේ. මම පලින් අවුදේ පලින් ටුවර් එකේ සෙවොන් එක කැප්ටන් කරද්දි සෙන්ට් ජෝසප් එකේ අන්තිම ටුවර් එකේ සෙන්ට් ජෝසප් කැප්ටන් කරද්දි ඉතින් අන්න 19 එකේ ලොකු එක්ස්පීරියන්ස් එකක් හම්බුණා ඊයේ. ඒ කාලේ performance පොඩක් කියන්න. ඔව් මං ඒ කාලේ ගැහුවා ලකුණු පම් ප්‍රොවින්ෂල් එකේ මම ප්ලේයර් ඔෆ් ද ටූර්නමන්ට් පුරා. සෝ මං හැට්‍රික් එකකුත් දැම්මා ප්‍රොවින්ෂල් එකේ. ඉතින් මං එතනින් තමයි අන්න 19 එකට සිලෙක්ට් වුණේ. ඊට පස්සේ මම වර්ල්ඩ් කප් එක ගැහුවා. මම වර්ල්ඩ් කප් එක මැච් එකක් ගැහුවා. මං ඒකේ ෆේල් වුණා. හැබැයි මං ඊට පස්සේ ඇවිල්ලා ආයි ලංකාවේ ඉස්කෝලේ මැච් එකක් ගැහුවා. ඉතින් අර වර්ල්ඩ් කප් එක මැච් එකක් මම කේනවා. එන අන්න 19 ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක ක්‍රූස් පහක් ගිහලා තියෙනවා. සෑහෙන එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නේ. ඒ කාලේ හිටපු 90 ප්ලේයර්ස් කවුද දැන් ශ්‍රී ලංකා ටීම් එකේ? ඒ ළඟට ඒ කියලා හිතන කවුද ප්ලේයර්ස් ලයින් මේන් ප්ලේයර්ස්? ඔක්කොම ගහයි මට හිතන විදිහ ඔක්කොම ගසේ. කියන්න බෑ එක දෙනෙක් කිය. මට දැන් අපේ ගරුක සංකේත් ඕකේ. මාත් එක්ක ලයිසියම් නේද? ලයිසියම් ගරුක සංකේත් ඉන්නවා. ඉතින් එයා අන්තිම ශ්‍රී ලංකා A2 එක අපි දෙන්න ගියා. ඕකේ. හොඳ ප්ලේයර්ස් ගොඩක් ඉන්නවා. ඔව් ඉන්නවා. ඉතින් දැන් ස්කූල් කාලේ කලර්ස් හම්බලා තියෙනවද? ඔව් මං ඉස්කෝලේ මං අවුරුදු 3ක් කලර්ස් මම හැටියට ගියා. ඒක අවුරුද්දක් නෝම ගියා. මම හැමනිතරම ඊයේ අන්න 19 ටුවර් එකකට ගිහිල්ලා ඉතින්. ඒතකොට මට ඉස්කෝලේට ගහන්න උලංගුනේ මැච් 6යි 7යි. ඒතකොට මම මේ මැච් 6ට අනිවාර්යෙන් ලකුණු 450 500ක් ගහලා තමයි ඉස්කෝලෙන් එන්නේ. ඇවිල්ලා මම එක අවුරුද්දක 470ක් ගියා. ඊට පස්සේ මැච් 6ට ඊට පස්සේ මැච් 7ට ගැව්වා 512ක්. මම අන්තිම අවුරුද්දේත් මැච් 7ට 513ක් ගැහුවා. දැන් මේ ස්කූල් කාලේ ගහපු මැචස් අතරින් අමතක වෙන්නේ නැති මැච් එක මොකක්ද? සෙමි ෆයිනල් එක. අර කීප මැච් එක. ඊට පස්සේ ඩොමෙස්ටික් ලෙවල් එකේ ෆයිනල් එක. 73ක් ගහපු එක. නෑ 73ක් ගහපු එක නෙමෙයි. මම NCC එකට ගැහුවා 84ක්. ඒ ටූර්නමන්ට් එකේම සෙකන්ඩ් රවුන්ඩ් මැච් එක. සෙකන්ඩ් රවුන්ඩ් මැච් එක. රයිට්. ඒක තමයි අමතක වෙන්නේ නැත. ඒකේ. දැන් නැෂනල් ප්ලේයර්ස්ලත් එක්ක ගනුදෙනු කරද්දී කොහොමද ඔයාගේ තියෙන සම්බන්ධතාවය? ඔව් එයාලා ඊ ඇත්තටම ගොඩක් හොඳයි. මේ අපි ඇත්තටම අපි එළියෙන් හිතන්න එයාලා අපිත් එක්ක කතා කරලා බට් අපි ටීම් එක ඇතුළේ ගියාම ගොඩක් හොඳට සලකනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඇතුළේ හොඳයි ටීම් එක. රයිට්. දැන් විශේෂයෙන් කියන්නේ ප්‍රහාරාත්මක ප්‍රතිකාරකෙක් පවර් හිටර් කෙනෙක්. දැන් අපිට ටිකක් ඒ වගේ ප්ලේයර්ස්ලා අඩු කාලයක තමයි විශේෂයෙන් අපිට හම්බ වෙන්නේ. දැන් විශේෂයෙන් ක්‍රිකට් තීරම් කමිටුව අත් එක්ක කතා බහ කරලා තියෙනවා. දැන් ඔයා නැෂනල් ටීම් එකේ ස්ක්වොඩ් එකේ හිටියා. ටූ එකක් ගියා. හැබැයි දැන් වර්ල්ඩ් කප් එකේ එළියේ ඉන්නේ. දැන් ඉස්සරහට මොකක්ද ඔයාගේ වෙන්නේ කියලා කතා කරලා තියෙනවා? තාම කතා වෙලා නෑ අයියේ. හැබැයි මං හිතනවා මං මේ පායික මොම්ප්‍රත් ආයමන අවස්ථාවක් හම්බෙන්නේ. ටීම් එකට ඔය යනවා නම් විශේෂයෙන් කොයි ස්ථානයේද වටේ? එහෙම තැනක් දැන් පැතුම් එක්ක කමින් විශාරිතා හොඳින් ඕපන් ගහනවා. අනිවාර්යෙන්. ඒතකොට ඉතින් පැතුම් පැතුම අය කමිල ගහනවා. ඉතින් ඒතකොට කුසල් වෙන ඔබට තුන ගහනවා. ඉතින් දන්නේ කොතන අවරි කියන නෝමර අත එස්ටැබ්ලිෂ් වෙලා ඉවර. තාම්බේ ඒ මේ දන්නේ ඉතින් කොතන අම්බේද කියලා. පොත තරඟහරිතයක් තියෙනවා. මගේ කම්පිටිෂන් එක කොච්චරද ගත්තද? ඔව් අනිවාර්යෙන් කම්පිටිෂන් එක හොඳයි. ඒතකොට අපිත් එතන එළියේදී අපි හાર્ඩ් වර්ක් කියලා දානවා මෙතනට එන්න. මොකද අපිත් නිකන් ඉන්නේ. ඒතකොට අපිත් ප්‍රැක්ටිස් කරලා අපිත් මේ බෝල ගොඩක් පැට් කරලා තමයි හાર્ඩ් වර්ක් එක දැම්මම අපිට තවස්තාවක් හම්බුණා. අපිත් මොනවාරි ගන්න බෑ තමයි බලන්න. හැබැයි වටේ ලොකු මාසෙ තමයි හයියෙන් ගහන්න පුළුවන්. ඒ කියන්නේ දැන් T20 ෆෝමැට් එකේ ඉස්සෙම ෆස්ට් පවර් ප්ලේ එකේම ලකුණු 60ක් 70ද හැම රටම ගහනවා. ඉතින් පැතුම් හොඳ සපෝටිව් රෝල් එකක් පාර කරන්න පුළුවන් නම් ඔයාට හොඳට ස්ටැබ්ලිෂ් වෙන්න පුළුවන් T20 ටීම් එක ඇතුළේ. නේද? ඒ වගේ ප්ලෑන් එකක් නැද්ද? ඔව් තියෙනවා. මේ ප්ලෑන් එකක් තියෙනවා. හැබැයි මම ගොඩක් හිමින් මහන්සිලා ටක් ගාලා මගේ අවස්ථාව දුන්නාම ග්‍රෑඩ් කරගන්න බලන් ඉන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොනවයි මැච් එකක් આવොත්. දැන් විශේෂයෙන් කොච්චර T20 ෆෝමැට් එකේ ඇතුළේ දක්ෂද කියලා කියනවා නම් විශේෂයෙන් අවස්ථාවක් හම්බ වෙනවා දකුණු අප්‍රිකානු ප්‍රීමියර් ලීග් එකක් ක්‍රීඩා කරන්න. ඒ වගේම දුබායි T10 ක්‍රීඩා කරන්න. මේක වෙලා විශේෂයෙන් ලොකු අවස්ථාවක්. විශේෂයෙන්ම දකුණු අප්‍රිකානු ප්‍රීමියර් ලීග් එකක් ගහනවා කියන්නේ ලොකු ඔපචුනිටි එකක්. ඉන්වෙස්ටර් ප්ලේස්ලා ගොඩක් ශ්‍රී ලංකාවට හම්බුණා. ඒක ගැන කියන්න. ඔව් මම මුලින්ම දුබයි T10 ගැන කියන්න. මම දුබයි T10 එකට ගියේ අන්තිම මැච් 4ට. එතන මම මැද්දි ගැහුවේ නෑ. අපි මම ටීම් එකට ඇද්දි මැච් 6ක් පැරදිලා හිටියේ. ඊට පස්සේ මං ගහුව මැද්දි දිනු. මං අන්තිම මැච් එකේ මෑන් ඔෆ් ද මැච් වුණා. මං 46ක් ගහලා මම ලිවින්ග්ස්ටන් වවුට් කරා ලකුණු 8කට 10කට. ඉතින් විශේෂයෙන්ම T10 ගැන ගුවමයි T10 වලට T10 එකේ බෝලර්ස් වල බේරන්න ටිකක් අමාරුයි. මේ අනිවාර්යයෙන්. මොකද T10 එකේ ඉන්නේ ඔක්කොම හොඳ බැට්ස්මන්ලා. ඉතින් අපි පොඩ්ඩක් හරි ලයින් එකේ ලෙන්ත් එක මිස් වෙගත්තත් අපිට ගහනවා. ඉතින් මං හිතුවා T10 එකේදී අපිට මට වැඩි දේවල් කරන්න නැතුව ටක් ගාලා ලයින් එක ලෙන්ත් එකේ බෝල් කරලා කොහොම හරි ඕවර්ස් දෙක තුන හොඳට දාගන්න.
සෞත් ඇෆ්‍රිකා ඩුබයි ටීටන් ලොක එක්ස්පිරන්ස් යන විශෂ ඔක්කම හොඳ පලේස් ලන ඉන්න මොන දෙකලොක ගත දෙවල්ල ඕ මම අයේ ඒක බැට්පේ නොම්බර 3 එකන 5 ඩවන් 3 ඩවන් ගැවේ සොල් 3 ඩවන් ගැවේ නොම්බර 6 වගේ කියලා එතකොට එතනි මම අතර මිල්ලෝලේ බැට් කලන ටීටනට ඇද අප වෙස්ටලි ස්කෝට් කන තම හිටියේ ඉතින් යා අයේ මේ මට කිව්වා විෂයෙන් ඇනි බැට නම්බ 5 කෙල් මංකු යෙස් මං බැට්කන පුල මක් අප ටීම තම ඇන්ජලයයි දික් කල්ලයි දෙන්නම හිටිය ශ්‍රදාන ඉතින් මටකිව නොම්බර පහ ගහන්න මංකු ඕගේ මං ගහන්නන් කියලා ඉට පස්සේ අපේ ලකුණු 12 විතර විකත්තුනක් ගිය ඉට පස්ස මම 40 ගැව්වයි මැක්සගේ මං ගහලා මේ ටීම වච්ච දිනවා මංගේත මටත් ඒකෙන් මට තේරුණා මටත් මිඩලෝඩේ බැට් කරන්න පුළුවන් ඔයම ලංකාව ඇත මිඩලෝඩේ බැට් කලන තික හොඳ ඔපචුන්ටිය මටත් තේරෙන්න්න මටත් පුළුවන් කියලා මිල්ලෝඩේ බැට්ක දෙවා දක්ුණ අප්‍රිකල් පිමිලි ගන්න හන එකනක සෞද ෆ්‍රිකායි ගියා මම ඊල ඒ පැක්ටිස් මැත් එකක් කෙව්වා මැච්කාන් නම් එකයි ගම් නම්මුණේගේ ඊට පස්ස අපේ ඔක්කොම හොඳ පලේස්ටිකාවසි කණ්ඩ ගාසා රමන් පාවෙල් හොඳ පලේස්ටි අත්තාවඉතින් එකොට මං බෙන්චිකිට මාර එක්ස්පිරෙන්න්සක් ගත්තයි ඒ මාසිකාමාරට කොහොමදේ ලොකු පලේස්ල වැඩගන්න අනික ඒ විකට් ගොඩක් හොඳයි විකත්සල කොමද බැට් කරන්න කියලා මොද ලොක එක්ස්පිරන්සයක් ලංකාඩ ගොඩක් වෙනස් විකට ඉතින් ඒ විකට බැට් කල හොඳ ක්ස්පිරන්ස ගත අදස්තුද බැට සිත් ලහිටි කියල බැටින් කෝච්චි තම ඒ වැඩිපුට ලේස් ලේස්ටයේ ම ලාසත් එක තම වැඩිපුර කීරී සිකන් ලාසත් එකයා වාසම සිම්බාබ් ඇවිලින් අම්නගේ අම්බරම් මොනොකී රාසය එයා කිවේ මං මට හොඳනාගත ඇතින මොකද මේ මම බෝල් කරන නිසා ටොපෝඩ්ඩ බැක් කර නිසා ඉතින් මටකුවාම අල්බියන්න පා ඔප්ෂන්ට ගෙන කම ඉන්නග ඉදන් ඊට අමතෝද ප්‍රීමිලි ගැක්නත තාම කතා කරයන්න තාමනෑ ඉදින් මේ අවුද්දේ කීටන්නේ හොඳර කර ප්‍රේසා අයහම්බේ කියල හිතනවා ද ඊට පසේ ඉන්දිය ප්‍රීමිලිකුත් ගහන්න ඕන්නේ එතව තමයි ලෝක මදානයමන ශාකෝද පේගේ දැන් විෂයෙන් දැන් හවතම යංක්‍රිකට කෙනෙක් විදිහට ෆලෝ කරන කවුද ක්‍රිකටර්ස්ලා ඉන්නේ ලෝකෙ මම ඇත්තටම වනිදාසරංග ගොඩක් ෆලෝ කරනවා ඇස් බෝල අංගන බැට්ස්මන් කෙනෙක් විදිහට කුමාර සංගකාර සංගකාර්ස් සීරියස්ලි මං හිතන්නේ ඉතින් වෙන බැට්ස්මන් කෙනෙක් මම හිතන්නේ ඉතින් හයියෙන් ගහන බැට්ස්මන් කෙනෙක් ගැන කතා කරලා කියලා අය වගේ ෆලෝ කරනවා කියලා එහෙම ආස නැද්ද ඊම් කෙනෙක් ෆලෝ කරන්න පොඩ්ඩක් ඔව් ඒක මම නිකන් කිව්වේ සංගකාර ෆලෝ කරන්න ක්ලාස් වෙල් ක්ලාස් ප්ලේයර් දැන් ලංකා ක්‍රිකට් ටීම ගැන දැන් ටීම් එක ඇතුලේ හිටියා පොඩ්ඩක් ආයෙ තාවා දැන් ආයෙත් බලන් ඉන්න ප්ලේ කෙනෙක් විදිහට මොකද කියන්නේ ඔවයි මම හිටියත් නැත ලංකායි ටීමේ දිනන්න ඕනේ ඒක තමයි මගේ ෆස්ම මේක ඉතින් ලෝකේ වා ෆලෝ කරන ක්‍රීඩකයෝ කෙනා ඔව් මම ලෝකයේ වැඩිය එම කැමති නෑයි මං ඇත්තම කැමති කුමාර සංගකාරට තමයි සම තමන් වෙන කැමති අර පැතුම් ගෙව්වාම පැතුම් කවුද ෆලෝ කරන්නේ පැතුම් ඉස්සක්කම තමයි මම ෆලෝ කරන්නේ සංගකා තමයි ප්‍රේවරේ දැන් අනාගතයේ සෙන් පීටර්ස් එකෙන් වැඩ පෙන්නන ඊළඟ ක්‍රිකට්කරු විශේෂ හැල්මගේ ඔව් අනිවාර්යෙන් එමේනේ අපි සතුටේ වෙනවා මොකද මම හරි මාස දෙක තමයි විශේෂම බැට් කරන විදිය. ඒ කියන්නේ බෝරින් නෑ. අපි හැමෝම මාස මේ T20 වලම උතරම හයි අතර බලන්න. ඩොට් බෝල් දෙකක් පොඩ කම්මැලිනේ. ඉතින් ඔයා බැට් කරන විදිහත් එක්ක අපි හරි ආසයි මේ පොඩක් බලන්න ආසයි T20 මොකද පිටතට මැච් බැලුවාට පස්සේ උන් ගහන්නේ එහෙමද අපි පොඩක් ඩිෆෙන්සිව් වැඩි වගේ තමයි. දැන් අවසාන වශයෙන් මොනවද කියන්නේ? ප්‍රේක්ෂකයන් මොනවද කියන්නේ? ඔව් ඇත්තමයි මට ප්‍රේක්ෂකයන් ගොඩක් සපෝට් එකක් දෙනවා මේ වීඩියෝ ෂෙයා කරලා මාව පෝස්ට් නේ දාලා ඉතින් thank you so much ඒකට ඉතින් යාට මම පොඩ්ඩක් අපේ අම්මවයි තාත්තලා අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ අයියලව ගොල්ලොකු සපෝට් එකක් දෙනවා මට මේ මෙතන දෙන්න මොකද ඒ සපෝට් එක විතර නැත්තම් මම හිතන්නේ මට මෙන්ටලි ඇවිල්ලා මෙතන මගේ ටැලන්ට් එක යොදන්න පුළුවන් කියලා ඉතින් ඊට පස්සේ මට විනාඩියක් දෙන්න කෝච් සපෝට් එකක් ගන්න මම මුලින්ම තුෂාර සර්ටයි ලක්ෂාන් සර්ටයි ගොඩක් thank you කියනවා ඊට පස්සේ ශ්‍රියාපාල සර්ට රෝහන් සර්ට රොජර් සර්ට මට කියන්න බැරුණා නම් සොරි මේ ඒ ඔක්කොම කෝචස්ට මම ගොඩක් thank you කියනවා මොකද මං අද මෙතන ඉන්න යාළුවගේ සපෝට් එක නැත්නම් අනිවාර්යෙන්ම මට මෙතන ඉන්න බැරි මට තර්ක ප්‍රශ්න ගහන්න අමතක වුණා දැන් විෂයන් කියන තමයි අවුරුදු 21ක තාම තරුණ කොල්ලෙක්නේ දැන් ෆිට්නස් සහ ඩිසිප්ලින් එක තමයි වැදගත් විෂය. ඔයා කොහොමද මේ ෆිට්නස් එකයි ඩිසිප්ලින් එකයි මේන්ටේන් කරන්නේ? ඔව් අයි මං ඉස්සර පොඩ්ඩක් චුට්ටක් මහතයි මිටර. ඉතින් මං ට්‍රේනර්ත් එක්ක කතා කරලා මම කිලෝ 7ක් විතර බැස්සුවා. තව බස්සන්න ඕනේ. ඉතින් ඒ ඩිසිප්ලින් එක අනිවාර්යෙන් වැදගත් මොකද මං අර ෆිට්නස් එකට
කාලයක් දුන්නා මාස 4දී මම අයියට කිව්වා. ඉතින් ඒකෙන් මම සක්සස්ෆුල් වුණා මේ ටූර්නමන්ට් වලට එද්දී. වැදගත්තේ දේ මං කිව්වේ. දැන් අපි සුප්‍රාර්ථනා කරන විෂයනේ නම් ඉතින් වාගේ සිල් බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා. සහ ඉතින් ඔයා සාර්ථක වෙනවා කියන්නේ පර්සනල් වාගේ විතරක් නෙමෙයි අපේ රටම සාර්ථක වෙනවා කියන කාරණාව තමයි. මොකද පළවෙනි නියෝජනය කරන්නේ ලංකාවනේ. ඒතර හොඳට සෙල්ලම් කරොත් ලංකාවම තම ඉහළට එසු වෙන්නේ. හරි සුප්‍රාර්ථනා මිෂන් ලොකු දෙයක් කරන්න විශේෂයෙන්ම තමයි අවුරුදු 21 කියන්නේ අපි ආයි අවුරුදු 5ක් හම්බෙද්දි මුළු ලෝකෙම කතා බහ කරන ලෝකෙම දන්න ක්‍රිකට් තරුවක් කියලා අපිට ඔයාගෙන බොහොම ආඩම්බරෙන් කතා කරන්න අවස්ථාවක් ලැබෙයි අපි විශ්වාස කරනවා. ඔයාලට ඒ සඳහා හැම ශක්තියක්ම ධෛර්යයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. good luck විෂයෙන්. God bless you. Thank you so much.